ඉතින් සුබ දවසක්. ඉතින් අද අපි අලුත්ම ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඉතින් අද අපිත් එක්ක ඉන්නා ශ්‍රී ලංකා දේශපාලනයේ හිටපු දැවැන්ත චරිතයක්. එක්සත් ජාතික පක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් නවීන් දිසානායක මහතා. අයිබෝන් බොහොම ස්තුතියි මම ආරාධනා කිරීම සම්බන්ධව. අපි මේ අද පොඩ්ඩක් කතා කරන්න මේ රටේ තියෙන දේශපාලනය ගැන. ඉතින් අපි මුලින්ම කතා කරන්න කැමතියි මම ඔබතුමාගෙන් මේ ඔබතුමාගේ පවුලේ විස්තර. ඔව් දැන් අපි මේ පවුලේ විස්තර ගත්තොත් මම පෞද්ගලිකව ස්වාමි පුරුෂයෙක් හැටියට අවුරුදු 30 කසාද බැඳා ලංකා ජයසූරිය දිසානායක දැන් දිසානායක මගේ නෝනා කරු ජයසූරිය මැතිතුමාගේ දුව අපිට දුවලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් 23යි 21යි. ලොකු එක්කෙනා මේ වෛද්‍ය උපාධියක් ලබනවා ડોක්ටර් කෙනෙක් වෙන්න. අනිත් එක්කෙනා ආර්ථික උපාධියක් කරනවා. ඉතින් සරලව ඒකයි මගේ පෞද්ගලික මගේ ෆැමිලි ජීවිතේ. මගේ පියා වෙලගෙදර ගාමිණී දිසානායක මැතිතුමා. ඒ වගේම මගේ මව ශ්‍රීමා දිසානායක මැතිණිය. දෙන්නම නීතිඥවරු. මගේ පියා ගැන ගොඩක් කට්ටිය රටේ දන්නවා. මගේ සීයත් දේශපාලඥයෙක්. එතුමා 1956 බණ්ඩාරනායක මහත්තයාගේ කැබිනට් එකේ උපඇමතිවරයෙක් හැටියට කටයුතු කරා. අපි උඩරට මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි නියෝජනය කරේ. අපේ මුල්ගම් එන්නේ කොත්මලේ. සරලව ඒකයි අපේ පෞල් ඉතිහාසය. ඒතර ඔබතුමා මේ දේශපාලනට පිවිසෙන්නේ? දේශපාලනට ඇත්ත වශයෙන්ම පිවිසෙන්නේ අහම්බෙන්. මොකද මගේ පියාව 94 ඝාතනය කරාට පස්සේ මම නීතිඥ විභාග වලට ලෑස්ති වෙනකොට එතුමා අන්තිමට නියෝජනය කරේ පාත්දුම්බර ආසනය. ඉතින් ඒ ආසනයේ ජනතාව මට ආරාධනය කරා සංවිධායක ධුරේ බාර ගන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මම වැඩි කැමති වුණේ නෑ ඒකට. මොකද මට මූලිකව තිබ්බ අධ්‍යාපන සුදුසුකම් ටික හරියට හදාගන්න. කෙසේ වෙතත් අන්තිමට එතන ලොකු බලපෑමක් ආව නිසා මට අනිත් එක මම දේශපාලනයට කැමතියි. මිනිසුත් එක්ක මේ දේශපාලනය කරනවට මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න මම හරි කැමතියි. මම හිතන්නේ දේශපාලඥයෙක් වුණාම අර සාමාන්‍ය ගේම් එකට වැඩිය මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන එක තමයි මූලික දේ. ඉතින් මම 96 ඒ කියන්නේ මගේ තාත්තා නැති වෙලා අවුරුද්දකට පස්සේ මම මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාව සංවිධායකයෙක් හැටියට, ඒ පුංචි සංවිධායකයෙක් හැටියට පත් කරා. ඉතින් එතනින් තමයි මගේ දේශපාලන ගමන මම පටන් ගත්තේ. මම හැම වෙලේම කියනවා මට සාටක දාන්නත්, ඔටුනු පළඳවන්නත් කවුරුත් හිටියේ නැහැ. මම පුංචි තැන ඉඳලා තමයි මගේ දේශපාලනය පටන් ගත්තේ. ඔබතුමා හොඳ මේ තැනකට ආවා. ඒ තමයි අපේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. ඒතකොට දැන් මේ මට දැනගන්න ඕනේ මේ දැන් කතාවක් වෙනවා UNP එකයි සමගි ජන බලවේගය එකතු වෙන්න යනවා කියලා. හැබැයි ඒ අතර තියෙන සමගියත් පොඩි අසමගිකම්. ඔබ හිතන්නේ එකතු වෙන්න පුළුවන් වේද? නෑ මෙහෙමයි. ඉතින් හැම පක්ෂයකම මේ එකමුතුතා නෑ. ඒ කියන්නේ මේ යුනැනිමස් කියන concept එක. ඒ කියන්නේ මේ සියලු දෙනාම මේ එක අදහසකට කැමතියි කියන අදහස කිසිම පක්ෂයක නෑ. මම හිතන්නේ JP එකෙත් ඒක නෑ. ඉතින් දැන් එක්සත් ජාතික පක්ෂය කිව්වහම ඒක දැවැන්ත යෝධයෙක්. ඒ කියන්නේ මේක DS සේනානායක මැතිතුමා පටන් ගත්ත දේශපාලන පක්ෂය, රටේ නිදහස ලබා දුන්න දේශපාලන පක්ෂය, රටට විශාල සංවර්ධනයක් කර ඇති දේශපාලන පක්ෂය. ප්‍රේමදාස මහත්තයා, ඇතුළත් මුදලි මහත්තයා, ගාමිණී දිසානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක වැනි දැවැන්තයන් බිහි කර දේශපාලන පක්ෂය. ඉතින් දැන් අපි කැඩිලා වෙන් වෙන්නේත් එක කොටසක්. ඒ කියන්නේ මධ්‍යස්ථ දක්ෂිණාංශික කොටස. එක්සත් ජාතික පක්ෂය කියලා කොටස වෙන් වෙලා. එතකොට බහුතරයක් සජබට තියෙනවා. සුළුතරයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඉතින් දැන් ඊටත් වැඩිය මගේ තර්කය ගොඩක් කට්ටිය මම මුලින් ඉඳලම මේ තර්කය ඉදිරිපත් කරා. මේ ලක්ෂ 10ක් 15ක් පමණ UMP කාරයෝ ඡන්දය දෙන්නේ නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? මොකද ඒගොල්ලන්ට ජයග්‍රහණයක් පේන්නේ නැති නිසා. ඉතින් අපි එකතු වුණොත් අපිට ලක්ෂ 35ක ඡන්ද ප්‍රමාණයක් එකතු කරගෙන තමයි අපි බහින්නේ. ඉතින් එතෙන්ට මේ සජිත් ප්‍රේමදාස මහත්තයයි වික්‍රමසිංහ මහත්තයයි එතෙන්ට ගියේ නැත්තම් ඇත්ත වශයෙන්ම මේ මධ්‍යස්ථ දක්ෂිණාංශික දේශපාලනය අපිට අමතක කරලා දාන්න පුළුවන්. මොකද අපිට දිනන්න බෑ. ඉතින් මම හැම වෙලේම කියන්නේ දේශපාලනය කියන්නේ බලය ගැනීම හා බලය රඳවා ගැනීම ජනතාව හරහා.
ඉතින් ඒක කරන්න බැරි නම් නිකම් බොරුවට දේශපාලනය කරලා වැඩක් නැහැ. එතකොට ඒ කියන ගොඩේ එතකොට ඒකාබද්ධ විපක්ෂය. එතකොට පොහොට්ටුව ඔබ හිතන්නේ පොහොට්ටුවත් එක්ක ගමනක් ඔව් පොහොට්ටුවට විශාල යුතුයකමක් තියෙනවා. දැන් පොහොට්ටුව කියන්නේ ලෙෆ්ට් එකනේ. සම්ප්‍රදායික වම. එතකොට ඒක පටන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඊට පස්සේ ඒක එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගියා. ඊට පස්සේ ඒක පොහොට්ටුව වුණා. පොදු ජන පෙරමුණ වුණා. ඉතින් ඒ වගේ එතකොට 1970 මැතිනිත් එක්ක කොමියුනිස්ට් පක්ෂයයි ඒ වගේ ට්‍රොට්ස්කි පක්ෂයයි ඒ කට්ටිය එකතු වෙලා කටයුතු කරේ. එන්.එම්. පෙරේරා මහත්තයා ඒ වගේම මේ කොල්විනා ඩි සිල්වා මැතිතුමා මේ මැතිනිගේ ආණ්ඩුවේ හිටියා. එන්.එම්. පෙරේරා මැතිතුමා මුදල් ඇමති. ඉතින් ඉතාමත්ම වාමාංශික ආර්ථික පිළිවෙතක් තිබ්බේ. ඉතින් මේ රටේ අත්ත වශයෙන් ඒ ගැන නොයෙකුත් මේ තර්ක තිබෙනවා. අපි 1970 ගණන් වල ඉඳලා දිගටම මේ සිංගප්පූරු මොඩල් එකට, මැලේසියානු මොඩල් එකට, කොරියානු මොඩල් එකට ගියා නම් අපිට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් රටේ ජනතාවට තිබෙනවද නැද්ද කියන එක ඒ වගේ රටවල් බවට පරිවර්තනය වෙන්න අපිට අවස්ථාවක් තිබ්බා. ඒක අපිට අහිමි වුණා. ඉතින් මම හිතන්නේ ඒවා ඉතින් ඉතිහාසයට අපිට ලක් කරන්න පුළුවන්. නමුත් ඒ වමේ ඡන්ද ටික තමයි දැන් ජේපී එකට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පොහොට්ටුව නැවතත් ඒ ඡන්ද ගත යුතුයි දිනන්න. අපේ ඡන්ද නෙවෙයි මේ ජේපී එකට ගියේ. NPP එකට ගියේ. පොහොට්ටුවේ ඡන්ද. ඉතින් මම හිතන්නේ දැන් ඒ කියන්නේ දැන් පොහොට්ටුවේ නායකයන් නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළුව ඔවුන් ගන්න ඕනේ ඒ ඡන්ද ටික. අපේ ඡන්ද නෙවෙයි. අපේ ඡන්ද ටික අපිට ගන්න පුළුවන් අපි එකමුතු වුණොත්. එතකොට මේ මම දැක්කා මේ පහුගිය කාලේ මේ සමගි ජන බලවේගයේ මෙන්න සමාජයේ කියනවා පොහොට්ටුවත් එක්ක එකතු වෙලා යාලා යන්න කැමති කියලා ඉදිරියට ගමන. ඔබතුමාගේ මතය මොකද්ද? ඔබතුමා හිතන්නේ පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයේ එකතු වීමක් තියනවද නැත්නම්? ඔව් දැන් අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් කිව්වේ අපි ඉස්සෙල්ලා මේ සමගියත් එක්ක එකතු වෙලා සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඊට වඩා ලොකු අලයන්ස් එකකට පොහොට්ටුවත් එක්කත් ඕන යන්න පුළුවන් කියලා. ඒක ඉතින් මම අනාගතයට බාර දෙනවා. නමුත් මම නම් පර්සනලි ඒක මම කෘත්‍යාධිකාරී මණ්ඩලෙත් කිව්වා මම එදා නොවැම්බර් මාසේ 21 තිබ්බ රැස්වීමටත් මම ගියේ නෑ. මොකද මේ මට ආයෙත් රාජපක්ෂලා එක මට පොලිටික්ස් කරන්න අමාරුයි. ඉතින් ඒ නිසා මම තීරණය කළා තියෙන්නේ ඒක මගේ ඍජු තීරණයක්. එක්සත් ජාතික පක්ෂයේ මම ඉන්නවා. නමුත් පොහොට්ටුවේ සමග දේශපාලන වශයෙන් බද්ධ වෙන එකට මම විරුද්ධයි. මොකද ඒ පොහොට්ටුව කියන්නේ නාමල් විතරක් නෙවෙයි මුළු රාජපක්ෂ ෆැමිලි එකම. හරි ඒක පිළිගන්නවනේ ඒක. නාමල් ඉදිරියේ හිටියට එතකොට රාජපක්ෂ ෆැමිලි එකම ආයෙත් අපි වැඩ කරන්න වෙන රාජපක්ෂ ෆැමිලි එකත් එක්ක බැසිල් ඇතුළුව අනිකුත් සමාජිකයන් එක්ක. ඉතින් ඒක මට ඒක වැඩි උරුස්සන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අනිත් එක මේ තිබෙන දූෂණ චෝදනා ඇත්ත වශයෙන් රට බංකොලොත් කිරීමට ඇති වුණ සාධක රාජපක්ෂලා ඒක බක්කින් බාර ගන්න ඕනේ. ඉතින් මං හිතන්නේ නැවතත් ඒ රාජපක්ෂ දේශපාලනයට ආයෙත් ප්ලග් වෙන එක මම හිතන්නේ අපිට හොඳයි කියලා. ඉතින් ඒක මගේ මතය ඒක වැරදි වෙන්න පුළුවන්. නමුත් මගේ මතේ මම ඉන්නවා. ඔබතුමා හොඳ තැනකට ආව රට බංකොලොත් කිරීම කියන තැන. එතකොට අපි දැක්ක පහුගිය දවස්වල කතා වෙනවා මේ අරගලයේ පිටිපස්ස දේශපාලන පක්ෂ හිටියයි කියලා. එතකොට මට දැනගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ කොතනක හරි එතන නෑ අපි එහෙම කිසිසේත්ම මම වක්කීමෙන් කියන්නේ ඒ ගැන අපිට මේ මිනිස්සුන්ම පාරට බැහැලා මිනිස්සුන්ම සංවිධානය වෙලා දැන් ඔය ඉරානයේ වෙන දේ තමයි මේ අරගලේ උනේ. මිනිස්සුන්ගේ දුක වේදනාව බඩගින්න විදුලි කප්පාදුව බඩු මිල වැඩිවීම ආදායම් නැතිවීම මේ සියලු දෙයක්ම එක තැනකට ඇවිල්ලා මිනිස්සුන්ට දරා ගන්න බැරි තැනකට ඇවිල්ලා මිනිස්සුම පාරට බැස්සා. ඒක මේ ස්වභාවික දෙයක්. එක්සත් ජාතික පක්ෂය අපි ඈතින් බලාගෙන හිටියා. නමුත් අපි ඒකට උඩගෙඩි දෙන්න අපි ගියේ නෑ ඒකට. එතකොට අපි දැකලා තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ මහතා මේ අපි දැක්ක පහුගිය දවස්වල මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ප්‍රබල සමාජිකයෙක් කියනවා වැඩි කල් යන්න කලින් රනිල් නැවතත් මේ රට බාර ගන්නවා කියලා. එතකොට ගොඩක් අය කිව්වා 2025 දී මේ දේ වෙනවා කියලා. නමුත් දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට පාර්ලිමේන්තුවටත් එන්න බැරි තත්ත්වයක් තියෙනවද? එතුමා කලකිරීමෙන් ඉන්නේ කියලා එක්තරා පැත්තකින් අපිට ආරංචියක් එනවා. ඔබතුමා හිතන්නේ මොකක්ද කියලා? ඔව් කලකිරීම කියන දේ අත් වශයෙන් දේශපාලනඥයන්ට පොදුයි.
ජනතාවටත් පොදුයි. ඒ කියන්නේ මේ කලකිරෙනවා කියන්නේ මනස කඩා වැටෙනවනේ. ඉතින් තියෙන තත්ත්වයේ උඩ එතුමා මේ හැබැයි මම දන්න රනිල් නම් එහෙම ලේසියෙන් කලකිරෙන්නේ නැහැ. එතුමා කොහොම හරි අල්ලගෙන මේ පුදුම මානසික ශක්තියක් තිබෙන පුද්ගලයෙක්. නමුත් මගේ පෞද්ගලික හැඟීම තමයි ජනාධිපතිවරයෙක් හැටියට ඒ කියන්නේ 17.5 එතුමට ඡන්දය හම්බුනේ. මම කාටවත් මේක ඇඟිලි දික් කරනව නෙවෙයි. නමුත් මම හිතන්නේ ජනාධිපති කැම්පේන් එක අපිට මීට වඩා හොඳට කරන්න තිබ්බා. ඉතින් භාග වේලාවට මම හා රවි පාලිතලංග බණ්ඩාර අපි කැම්පේන් එකේ හිටියනම් අපි උපදේශ හරියට ගත්තනම් මීට වඩා 25%කට විතර එතුමාට යන්න තිබ්බා. 25%ක් එතුමා ගත්තනම් අනිත් දෙන්නගේ ඡන්ද ප්‍රතිශතයත් අඩු වෙනවා. ඉතින් මීට වඩා තියුණු තරගයක් එතුමාට දෙන්න තිබ්බා. නමුත් ඒ ගැන නොයෙකුත් මත තියෙනවා. ඉතින් සමහර කට්ටිය කියනවා නෑ අපිට UMP ඡන්ද හම්බු වෙන්නේ නෑ. අපි පොහොට්ටුවෙන්මයි මේකට එන්න තිබ්බේ. මම දුන්න ෆෝමියුලා එක තමයි 130 ගණක් UMP ඡන්ද 130 ගණක් පොහොට්ටුවේ ඡන්ද මිශ්‍රණයක් ගන්න. ඉතින් ඒ තර්ක මේ මම දුන්න රිපෝට් මේ ඒවා මේ වැඩි ගණන් ගත්තේ නෑ. ඉතින් මම ඒ ගැන තමයි දුක් වෙන්නේ. මොකද අපිට මොනවත් නැති වුණත් මම හිතන්නේ රනිල් මේ මැතිවරණය දින්න නම් මීට වඩා හොඳට එයා රට ගෙනියනවා. ඉතින් ඒක මගේ මතය. නමුත් රටේ බහුතරයේ මතය 43ක් හා සජිත් හම්බුන 130 ගණක්. ඒ කට්ටිය හිතුවේ ඒගොල්ලන් දිනනවා කියලා. දැන් අනුරට ඡන්දය දුන කට්ටිය හිතුවේ අනුර දිනනවා කියලා. ඉතින් 35%ක්ද කොහෙද සජිත්ට හම්බුණා. ඒ කට්ටිය හිතුවේ සජිත් දිනනවා කියලා. අපිට 17 ගණක් හම්බුණා. අපි හිතුවේ අපි දිනනවා කියලා. ඉතින් ඒක ක්ලියර් විනර් කෙනෙක් නැහැ. කියන්නේ 143ක් ගත්තට 50%ක් නෙවෙයිනේ. එතකොට 143 130 ගානයි රනිල්ගේ ගාන එකතු කරාම හරි එතකොට 50%ක් ලේසියෙන් එනවා. ඉතින් රනිල් ලුයිස් අජිතුයි එකතු වෙලා කතා කරගෙන යම්කිසි තැනකට ආවනම් ජනාධිපති වගමැති හැටියට අද රටේ වෙන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒවා මේ වුණ වැරදි හැටියට ගිය වැරදි හැටියට අපිට දකින්න පුළුවන්. අනිත් එක ඉතින් රටේ බොහෝ අවස්ථාවල එහෙම වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඒ වැරදි වලින් ඉගෙන ගන්න ඇති එක තමයි මගේ කනගාටුව. මම දැන් ඔබතුමාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මම දැන් රටේ ඉන්න ප්‍රබල දේශපාලන චරිත 4ක් ඔබතුමාගෙන් අහනවා ඔවුන්ගේ තිබෙන විශේෂත්වය. මුලින්ම අහනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඔබ දකින විශේෂත්වය. දූරදර්ශී බුද්ධිමය හස්තයක් තිබෙන නායකයෙක්. අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමා. ඉතාමත් කැපවීමෙන් තමාගේ දේශපාලන මතය ඉතාමත් ශක්තිමත්ව මේ රැව්පිළිවෙල දුන්න නායකයෙක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. නිර්භීත පෞරුෂත්වයක් තියෙන නායකයෙක්. එතකොට අපි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මීටත් වඩා එතුමාට ලැබුණු අවස්ථාවෙන් වැඩගන්න හැකියාවක් තිබ්බ නායකයෙක්. එතකොට මේ එක්සත් ජාතික පක්ෂයේ ඊපස්සේ නියෝජ්‍ය සභාපතිකම ඔබතුමාට හම්බුණා. දැන් මේ පක්ෂය තුල ඔබතුමාට ඕන විදියට වැඩ ටික වෙන්නේ නැත්නම් ඔබතුමාගේ තීරණය කොහොමද? නෑ මෙහෙමයි. ඉතින් අපිට ඉන්නවා තනතුරු තියෙන නායකයෙක් ඉන්නවා, උපසභාපතිවරයෙක් ඉන්නවා, මහලේකම් ඉන්නවා. මහලේකම් අතේ තමයි අත් වශයෙන් පක්ෂ සංවිධාන ශක්තිය, පරිපාලන ශක්තිය තියෙන්නේ. ජාතික සංවිධායකවරයෙක් ඉන්නවා. නියෝජ්‍ය නායකයෙක් ඉන්නවා, උපනායකයෙක් ඉන්නවා. ඉතින් සජබෙත් එහෙම තනතුරු තියෙනවා. ඉතින් අපි මං හිතන්නේ collectively සාමූහිකව තීරණ අරගෙන අපිට සාමූහිකයෙන් අපිට දෙන වැඩ කොටස අපිට බාර දුන්නොත් මට පොරොන්දු වෙන්න පුළුවන් මම ඒක එකහෙලාම කරනවා කියලා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් මං හිතන්නේ ඊට වඩා අපි එක්කෙනාට තිබෙන වගකීම් වලට වඩා ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය දැන් තරුණයෙකුට බ්‍රෑන්ඩ් එක මොකද්ද? දැන් අපි පොහොට්ටුවත් එක්ක එකතු වුණ නිසා සමහර බොහෝ කට්ටියක් කියනවා අපි හොරුන් ආරක්ෂා කරා කියලා. ඉතින් එතකොට අපේ බ්‍රෑන්ඩ් එකට ඒක නෙගටිව් එකක්. ඍණාත්මක දෙයක්. ඒතකොට ඒක අපි ක්ලියර් කරගන්නේ කොහොමද මිනිසුත් එක්ක?
දෙක තමයි සංවිධානය. දැන් පරණ විදිහට සාකා සමිතිය එහෙම ඇත්ත වශයෙන් ඒවා අවශ්‍යයි. නමුත් දැන් තියෙන්නේ විශේෂයෙන්ම සෝෂල් මීඩියා මාකටිං. හරි මිනිස්සු ගොඩක් මම හිතනවා දන්නවා තරුණයෝ Facebook එකේ Insta එකේ TikTok එකේ ආයෙන පණිවිඩ ඔස්සේ තමයි අන්තිම පැය 48 භාග වෙලාවට මිලියන 2ක් පමණ තීරණ ගන්න පුළුවන් ෆ්ලෝටිං වෝට් එක. ඉතින් අපි එතෙන්ට අපි පක්ෂයක් හැටියට කොහොමද යන්නේ? අනිත් එක පක්ෂය ඇතුලේ පක්ෂය දැන් සජබත් එක්ක අසමගියට අමතරව පක්ෂය ඇතුලේ සමගියක් තියෙන්න ඕනේ. ඉතින් අපේ පක්ෂය ඇතුළෙත් යම්කිසි මතභේද තියෙනවා පුද්ගලයන් ගැන උන් හැසිරෙන ආකාරය ගැන. ඉතින් මම හිතන්නේ අපි මේවා විවෘතව අපි පක්ෂය ඇතුලේ සාකච්ඡා කළ යුතුයි. නැත්නම් පැලැස්තර දදා හැමදාම මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ වගේම සජබෙත් ප්‍රශ්න ඇති. අනිත් පක්ෂවලත් ප්‍රශ්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙදරලා තියෙන්නේ දැන්. SLP එකේ දැන් SLP එක පොහොට්ටුවට ගියා. SLP එකේ එතකොට දයසිරි වෙන්න මතයක ඉන්නවා. ඉතින් ඒ වගේ ගොඩක් පක්ෂ ඇතුලේ මම හිතන්නේ ගොඩක් බෙදීම් තියෙනවා මේ වෙලාවේ. ඉතින් අපි අනිත් පක්ෂත් සමග සාකච්ඡා කරලා එකතු වෙන්න ඉස්සෙල්ලා පක්ෂ ඇතුලේ තිබෙන සමගිය අපි එකතු කරන්න ඕනේ. ඔව් මේ දවස්වල යන වර්තමාන අගමැතිනියට ඉල්ලාස් වෙන්න කියලා යනවා. එතකොට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. එතකොට ඔබතුමා දකින්නේ කොහොමද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ මේ වර්තමානයේ කියන්නේ ඇති වෙච්ච ගැටලුව? ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනෑම රටකට අවශ්‍යයි. ඒක කොහොමද කරන්නේ? ඒක කරන වේගය තමයි ප්‍රශ්නය. ඉතින් ජාතික අධ්‍යාපන පීඨයෙන් National Institute of Education ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පටන් ගත්ත ආයතනයක් මහරගම තියෙන්නේ. අධ්‍යාපන ඇමති හැටියට විශාල සේවයක් ඒකෙන් වෙනවා. ඉතින් ඒ කට්ටිය තමයි මේ රිෆෝම්ස් ටික හැදුවේ ගෝඨාභයගේ කාලේ. එතකොට දැන් ගෝඨාභයගේ කාලේ මම හිතන්නේ නිමල් සේදර කියලා මහත්තයෙක් තමයි ඒක ලීඩ් එක ගත්තේ මේ රිෆෝම්ස් ටික. ඉතින් ඒක දැන් පටන් ගන්න අවුරුදු 5ක් විතර වෙනවා. දැන් තමයි මේක හඳුන්වන්න හදන්නේ කරිකියුලම් එකට. ඉතින් ඒක අගමැතිතුමිය තමයි කරේ. ඉතින් මං හිතන්නේ දැන් අපිට මොඩියුල් එකක් ගැන නෙමෙයි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ මොඩියුල් එක ඇතුල් කරේ කවුද? ඒ මොඩියුල් එක ඇතුල් කරේ ජාතික අධ්‍යාපන පීඨයේ වෙනම බෝඩ් එකක් තියෙනවා. ඇකඩමික් බෝඩ් කියලා. ඒ ඇකඩමික් බෝඩ් එකෙන් මේක තමාගේ කැමැත්තෙන්ම ස්වාධීනව ඇතුළත් කරා නම් ඒගොල්ලන් යම්කිසි වක්කීමක් ගන්න ඕනේ මේකට. ඒගොල්ලන්ට යම්කිසි පිටස්තර බලවේගයක් විශේෂයෙන්ම ඇමතිතුමිය අගමැතිතුමිය බලපෑමක් කරා නම් මේක ඇතුල් කරන්න කියලා. එහෙනම් එතුමිය වගකීම අරගෙන මේ මන් දන්නේ ඉල්ලාස් වෙනවද නැත්නම් අඩු ගානේ සොරේ කියන්නවත් උනේ රටට. මොකද මේක ඇත්ත වශයෙන් අනවශ්‍ය දෙයක් නේ. මේ වගේ මේ ලිංගික දේවල් ඇතුළත් කරන එක අවුරුදු 11 12 දරුවන්ට ලින්ක් දාන එක ඒක බරපතල මේ අඩුවක් ඒක. ඒක තමාගේ යුතුයකම් ටික මේ හරියට ඉෂ්ට නොකිරීමක්. ඉතින් ඒකට එතුමිය බක් කියන්න ඕනේ. ඉදිරියේදී පළාත් සභා මැතිවරණ එනවා. ඔබතුමාගේ තීරණය මොකද? එක්සත් ජාතික පක්ෂය සමග ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඒකට මුහුණ දෙන එක? ඔව් මම ඇත්ත වශයෙන් ගිය සෙනසුරාදා මේ සම්බන්ධ මාධ්‍ය සාකච්ඡාවක් කරා නුවර. මේ අපේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් සමග නුවර දිස්ත්‍රික්කයේ. ඉතින් මම කිව්වා මේ විශේෂයෙන් ආණ්ඩුකාරවරයෙක් හැටියට මම කටයුතු කරන නිසා මම දන්නවා අර පළාත් සභාවේ තියෙන බලතල. ඉතින් මට තේරෙනවා මේ බලතලත් එක්ක ලොකු පෙරලියක් කරන්න පුළුවන් පළාතේ ඇතුලේ. ඉතින් ඒ බලතල පාවිච්චි කළා විශේෂයෙන්ම ඒ සම්පත් ටික හරියට පාවිච්චි කරොත් විශාල දියුණුවක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒක මම සබරගමුවේ කරා. මට ඒ අවශ්‍ය සම්පත් ටික මට හම්බුණා. මම විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මම විශාල වැඩ කොටසක් කරා. මම IT ඉගෙනීම ප්‍රගුණ කළා, ඉංග්‍රීසි ඉගෙනීම ප්‍රගුණ කරා. ඉස්කෝල වලට අවශ්‍ය සම්පත් ටික ලබා දුන්නා. මම හිතන්නේ ගොඩනැගිලි වලටම පමණක් කෝටි 20ක් 30ක් විතර මම යොමු කරා. ඒක විශාල මුදලක්. ඉතින් පළාත් සභාවල හරියට වැඩ කරොත් ඇත්ත වශයෙන් මිනිසුන්ට විශාල සේවයක් කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඊළඟ පළාත් සභාවේ සජ්ජබහ එක්සත් ජාතික පක්ෂ එකතු වුණොත් මම කැමති මහඇමති හැටියට තරම් කරන්න කියලා. දැන් ඕක නිවුස් වල දාලා තිබ්බා සජිත් සහයෝගය දෙනවා නම්. ඉතින් මට එහෙම
කාගේවත් සහයෝගය අවශ්‍ය නැහැ. පක්ෂ දෙක එකතු වුණොත් මම පිටිපස්සේ යන්නේ නැහැ කාගේවත්. ඒක මගේ හැටි. පක්ෂ දෙක එකතු වුණොත් මොකද අර මං කියවනේ අර එක්සත් ජාතික පක්ෂයටත් 5%ක් 6ක් විතර ඉන්නවා කියලා. ඉතින් ඒ ඡන්ද ටිකත් අවශ්‍යයි මේ ජයග්‍රහණය ගන්න. එතකොට ඡන්දේ නොදෙන කට්ටිය දැන් මගේ තාත්තගේ 94 මැතිවරණේ අපිට ආසන 7ක් හම්බුණා එක්සත් ජාතික පක්ෂේ. මේ පාර 2යි හම්බුනේ. ඉතින් විශාල එක්සත් ජාතික පාක්ෂික පිරිසක් ඡන්දෙ දෙන්නේ නැහැ. ඉතින් දැන් පක්ෂ දෙක එකතු වුණ හැටිය ඒ කට්ටිය නැවතත් එනවා ඡන්දෙ දෙන්න. ඊට අමතරව තමාගේ පෞරුෂත්වයෙන්, තමාගේ දක්ෂකමෙන්, තමාගේ කතිකත්වයෙන්, තමාගේ වැඩපිළිවෙලෙන්, තමාගේ පිරිසුදුභාවයෙන් තවත් විශාල තරුණ ඡන්ද පිරිසක් ආකර්ෂණය කරා ගන්න පුළුවන් කතා කරලා. දැන් මට විශ්වාසයක් තියෙනවා මට ඒ කොල්ලෝ කෙල්ලෝ 100කට කතා කරොත් ඒගොල්ලන්ගේ හිත දිනා ගන්න මට කතාවක් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඉතින් එහෙනම් ඒ අවස්ථාව අපිට දිය යුතුයි. ඉතින් අපේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි අපේ සම්බන්ධ වුණාට අපේ වැඩසටහනට. බොහොම ස්තුතියි. Thank you.